සුපිරියක් තමයි පට්ටම රහයි. බජට් මීල් එකක් ගන්න හොඳ ප්ලේස් එකක්. ඔන්න අදත් අපි ඇවිල්ලා තියෙනවා පුරුදු විදිහටම අපිට ලන්ච් වලට සිංගප්පූරුවල තියෙන ටිකක් ෆේමස් රෙස්ටෝරන්ට් එකකට. මේකේ ඇත්තටම විශේෂත්වය තමයි ඔයාලට අඩු මුදලකට හොඳ මීල් එකක් කන්න පුළුවන්. බජට් ට්‍රැවල් කරන කෙනෙක්ට නම් මෙතන හොඳම ප්ලේස් එකක් නේද කෑම වලට. ඔව්. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ නම්කේ පව් කියන රෙස්ටෝරන්ට් එකට. අපේ YouTube videos බලන කට්ටිය සමහර විට මේ තැන ගැන දැකලත් ඇති. මොකද අපි සමහර අපේ කලින් vlogs වලත් අපි පෙන්නලා තියෙනවා. හැබැයි මේ ෆුඩ් රිවිව් එකක් ගේන්න අපි පළවෙනි පාරට මේ. ඔව්. ඉතින් මේක නම්කි පව් එක ඔයාලා සර්ච් කරලා බලන්න සිංගප්පූරුවට එන කෙනෙක් නම් සිංගප්පූරුවල තැන් කීපයකම තියෙනවා. ගොඩක් වෙලාවට හොකර් සෙන්ටර්ස් වල තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ රෙස්ටෝරන්ට් එකේ ඇත්තටම තියෙන තවත් විශේෂත්වයක් තමයි අපිට කෑම ඕඩර් කරලා ගොඩක් වෙලා බලාගෙන ඉන්න ඕනේ නැහැ. සමහර තැන්වල අපිට ටිකක් ටයිම් එක වේස්ට් කරන්න වෙනවා මේ කෑම එක හම්බ වෙනකන්. ඉතින් මේකේ එහෙම නැහැ. අපි ඕඩර් කරපු ගමන් කෑම එක අපිට ටක් ගාලා යාලා බෙදලා දෙනවා. ඔව්. ඉතින් අපි ඔල්රෙඩි ඕඩර් කරානේ. ඔව් අපි පෙන්නන්න ඔයාලට දැන් මොනවද අපි ගත්තේ කියලා. හරි guys, ඉතින් මේක තමයි අපි ගත්ත පළවෙනි ඩිෂ් එක. ඔයාලට පේනවා ඉතින් මේක මේ ලොකු මේකක් තියෙන ලොකු ප්ලේට් එකක් තියෙන. ඉතින් ලොකු පෝෂන් එකක් හම්බ වෙනවා. මේක ෆිෂ් කට්ලට් රයිස් එකක්. ලොකු ෆිෂ් පෝෂන් එකක් තියෙනවා. මෙයාලා එක කට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා දෙනවා මේ හොද්දක් දෙනවා. මේක මාරම රහයි මේ ග්‍රේවි එක. හරිද? අපි මේක කලින් try කරලා දෙනවා මාරම රහයි. ඒකේ පොඩි ශ්‍රී ලංකන් ටේස්ට් එකකුත් තියෙනවා. ටේස්ට් එකකුත් තියෙනවා. මොකද මේ හොද්දයි ඒ කියන්නේ මේ ග්‍රේවි එකයි මෙතන තියෙනවා ගෝවා එකක් දෙනවා මෙයාලා. ඒකයි බිත්තර එකක් දෙනවා. ඊට පස්සේ මේව අපි ඇඩිෂනල් මේ දාලා තියෙන මේ ලුණු කොළ වගේ එක. ඊට පස්සේ මෙතන මේ තියෙන මේව එකයි. ඒක අපි ඇඩිෂනල් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පොඩි සෝයා සෝස් එකකට චිලිස් දාලා හදපු මේව එකක්. ඒකත් අපිට ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ පළවෙනි ඩිෂ් එක. මේක තමයි අපේ සෙකන්ඩ් ඩිෂ් එක. ඉතින් මේක මේ අපි කියපු දේවල් එහෙමම තියෙනවා. ගෝවා එකත් එහෙමමයි. ඊට පස්සේ බිත්තර එකත් එහෙමමයි. වෙනස් වෙන්නේ මේක අපි ගත්ත චිකන් කට්ලට් කයි රයිස් එක. මේකේ ෆිෂ් තිබ්බේ මේක චිකන් තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි මෙතනින් ගත්තා අයිස් ලෙමන් ටී එකක්. මෙතන අයිස් ලෙමන් ටී එකත් අපි මේත් එක්ක ගද්දි හරිම ලාභයි. $1.50කට වගේ තමයි හම්බෙන්නේ. හරි guys, ඉතින් ඔයාලට දැන් ගැටලුවක් ඇති මේ අපි ඕඩර් කරපු මේ පෝෂන් දෙකටම ඩ්‍රින්ක් එකටත් එක්ක කීයක්ද යන්න ඇත්තේ කියලා. $14 තමයි ගියේ. ඉතින් අපි මේ ගෙනාවු ෆුඩ් රිවිව්ස් වල අඩුම ගාණ ගියේ අපි පෝෂන් දෙකකට මේකේ තමයි. ඉතින් ඒක අපි මුලින් කිව්වේ මේ බජට් මීල් එකක් ගන්න හොඳ ප්ලේස් එකක් සහ මේ කෑම එකත් රහයි. පෝෂන් එකක් තිනුත් හොඳයි. ඔව්. ජේ try කරන්න හදන්නේ අපේ පළවෙනි පෝෂන් එක. මේක තමයි ෆිෂ් කට්ලට් රයිස් එක. බලමු ජේ කාලා බලලා අපිට කියයි ඒක රහ කොහොමද කියලා. කොහොමද? පරණ රහ වගේමද? කොහොමද රහ? පරණ අපි අර මතක ඒ පුරුදු රහ එහෙම තියනවද වෙනස්ද? ඒක තමයි කියන්න ඕනේ. අපි දැන් මේකට කීප සැරයක්ම මේ විදිහට ඇවිල්ලා තියෙනවා මේ ලන්ච් වලට ඩිනර් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හැමදාම දෙන එයාලගේ මාරම රහක් ඒක එකම රස හැමදාම තියෙනවා. මේ කෑම එකේ පෝෂන් එකත් ඒ වගේමයි. ගානත් ඒ වගේමයි වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මාරම රහයි හොඳට කන්න පුළුවන් අඩු ගානකට ඔයාලට. ඉතින් ජේ දැන් try කරන්න යන්නේ අපේ second dish එක. මේක chicken cutlet curry rice එක. බලමු. ඒක සුපිරි. ඒකත් රහයිනේ. හරි. ඔහොම අපි ජේට එහෙනම් මේකත් අපි බීලා බලන්න ගියමු. ice lemon tea එක. මේ කෑම එකත් එක්ක මේ බීම් එක මම දන්නේ මාර විදියට මැච් වෙනවා. ඔව්. හරි guys, ඉතින් බීම් එක ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ. දැන් ජේ කිව්වා වගේ මේ බීම් එකත් එක්ක ඒ ice lemon tea එක නිකන් එකට බැඳිලා වගේ තියෙන මාරම විදියට ඒකට මැච් වෙනවා නේ. ඔව්. ඉතින් අර ස්ප්‍රයිට් එකක් කෝක් එකක් වගේ තියෙන මේ ඒ වගේ සෝඩා ඩ්‍රින්ක් එකක් බොනවට වැඩිය මේක මාර රහයි මේ වෙලාවට. ඉතින් තව දෙයක් තමයි මෙතන චිකනුයි ෆිෂ් කෑම එකයි විතරක් නෙවෙයි තව පෝක් තියෙනවා නේද? පෝක් තියෙනවා විතරයිනේ. පෝක් එකක් තියෙනවා වර්ග දෙකකට. මේ වගේ අර පෝක් කට්ලට් එක තියෙනවා. එහෙම නැත්නම් පෝක් එකේ බෙලි එක එහෙම උයලා වගේ කරලා වෙලා තියෙනවා. ඔයාලට කැමති විදිහට ඒ විදිහට ගන්න පුළුවන්.
සුපිරියක් තමයි පට්ටම රහයි. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මෙතනින් අපි ඉවර කරනවා. ආයෙත් දවසක සිංගප්පූරුවේ තියෙන රසටම කන්න පුළුවන් තැනකින් අපි ආයෙ ඉක්මනටම හම්බෙමු. ගිහින් එන්න. ජය වේවා.